මම විධානගමගේ ඉඳුවර අමීෂ් මාදෙව් මගේ වයස 16යි මම මේ කතා කරන්නේ මගේ තාත්තා වෙනුවෙන්. නැතුව කිසිම දේශපාලඥයෙක් වෙනුවෙන්වත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන්වත් නෙවෙයි මම කතා කරන්නේ. ඔය මියගියා කියන පුද්ගලයා 2012 දී මියගියද්දී මගේ තාත්තා වැඩ කරේ හොරණ කොළඹ බස්වල. ඒ කියන්නේ 100 රෝඩ් එකේ තමයි මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක් වශයෙන් වැඩ කරේ. මොකද ඒ දවස්වල මම ඒක හොඳ ආකාරව දන්නවා. මම ඉපදිලා එතකොට අවුරුදු 3යි. නමුත් තාත්තගේ යහළුවන් තාත්තගේ සහෝදරයින් ඒව හැමෝම දන්න ඕන කට්ටිය දන්නවා. තාත්තා කියන්නේ අරුණ විධානගමගේ නොහොත් කජ්ජා. මගේ තාත්තට තමයි කජ්ජා කියලා කියන්නේ. එතකොට ওই සිද්ධිය සම්බන්ධයෙන් තාත්තගේ කියන්නේ මරණය සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න කරා CID එකට ගෙන්නලා කොළඹ CID එකෙන් ගෙන්නලා මගෙන් ප්‍රශ්න කරා. එදින මගෙන් ඇහුවා මේ ඉන්නේ ඔබේ තාත්තද කියලා ඔබට අඳුර ගන්න පුළුවන්ද කියලා වීඩියෝ පටයක් පෙන්නලා. මම කිව්වා සර් එතකොට මට ඒ කියන්නේ ඒ කාලෙදි මට තාත්තව අඳුර ගන්න බෑ. නමුත් මගේ තාත්තගේ අංග ලක්ෂණ වලින් ඔය මගේ තාත්තා නෙමෙයි. මගේ තාත්තා කවදාවත් බීර් ටින් එකක්වත් බොන්නේ නැහැ. සිගරට් එකක්වත් බීලත් නැහැ. බොන්නෙත් නැති පුද්ගලයෙක් මගේ තාත්තා. එම වීඩියෝ පටේ තිබෙනවා එම පුද්ගලයා බීර් ටින් එකක් බොනවා. එතකොට මගේ තාත්තට කොන්දේ අමාරුවක් තිබ්බා කියලා අම්මා කියලා තියෙනවා. මගේ අම්මා කියලා තියෙනවා. ඇත්ත මගේ තාත්තට කොන්දේ අමාරුව පටන් ගත්තේ 2016 විතර පස්සේ. තාත්තා ඇක්සිඩන්ට් එකක් වෙනවා බස් එක තාත්තගේ බස් එක ඇක්සිඩන්ට් එකක් වෙනවා රත්නපුරේදී. අන්න ඉතින් පස්සේ තමයි තාත්තගේ කොන්ද ගැස්සිලා තාත්තගේ කොන්ද රිදෙන්න ගන්න. මට කියන්න තියෙන්නේ මගේ තාත්තා ඒව වැරද්ද කරලා නැහැ. මම හොඳ සාක්ෂි ඇතුව මම කියන්නේ. ඔය කියන පුද්ගලයා මරන්න සම්බන්ධ නැහැ මගේ තාත්තා. මම කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන්වත් පුද්ගලයෙක්වත් වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ මගේ මියගිය තාත්තා වෙනුවෙන් මම කතා කරන්නේ. මගේ තාත්තට කැලලක් ඇති වෙනකොට මම කැමති නැහැ. මොකද මගේ තාත්තා මොන වැරද්ද කරත් මොන දේ කරත් මාත් එක්ක කතා බහ කරන කෙනෙක්. එහෙම වැරද්දක් තාත්තා කළා නැහැ කවදාවත්. තාත්තගේ අතින් සුළු සුදු අඩුපාඩු වුණා. සූදු පිටි වලට පැනලා එහෙම සල්ලි එහෙම අරගෙන තියෙනවා. බොරු කියන්නට නැහැ. ඒ සල්ලි වලුත් අපේ තාත්තා ඕන තරම් අහිංසක මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. මම මගේ තාත්තා හැම වෙලාවෙම හරි කියලා කියන්නේ නැහැ. මොනවා කරත් ඒ මගේ තාත්තම තමයි. ඒත් අම්මා ඔය සිද්ධිය يعني මගේ තාත්තා මිය යද්දි අම්මා හිටියේ ඩුබායි රාජ්‍යයේ. අපේ අම්මට අපේ තාත්තගේ ඩ්‍රයිවර් ඒ කියන්නේ අපේ තාත්තගේ ඩ්‍රයිවර් එක තමයි අපේ අම්මට සම්බන්ධතාවයක් තිබුණේ. ඒ සම්බන්ධතාවය තිබුණ එක මටයි අහුුනේ. මම ඒක තාත්තට කියනවා. ඊට පස්සේ දවසක් අපි තාත්තා ඔක හරි මේ ඒ ඩ්‍රයිවර් අපේ ගෙදරට එද්දිත් මට අහු වුණා. ඊට පස්සේ මම තාත්තට කෝල් එකක් කරා. තාත්තා ගෙදර හිටියේ නැහැ මේ අවස්ථාවේදී. මම තාත්තට කෝල් කරාට පස්සේ තාත්තා ඊට පස්සේ ප්‍රශ්නේ ඊට පස්සේ දෙන්නම අල්ලගත්තා. කාමරේ තියලා අල්ලගෙන ප්‍රශ්න කරා දෙන්නගෙම. ගැහුවා. බොරු කියනට නෑ ගැහුවා. සම්පත් රාමනායක කියන පුද්ගලයාට තාත්තව දඩුවම් කළා. තාත්තා කිව්වා ඔබ ගමේ ඉන්න බෑ. ගමේ හිටියොත් මං ඔබ මරනවා කියලා. එහෙම කිව්ව එකට ඊට පස්සේ තාත්තා බොරු චෝදනාවක් මත තාත්තා රිමන් වෙනවා. බොරු චෝදනාවක් කියන්නේ ගිනි අවියක් තිබුණා කියලා රිමන් වෙන්නේ. නමුත් ගිනි අවියක් නෙමෙයි තිබුණේ දුර කියන්නේ පණිවිඩ හුමාර කරන යන්ත්‍රයක් වෝකි ටෝකි කියලා. ඒ යන්ත්‍ර හතරක් සමග තාත්තා රිමාන්ඩ් වෙනවා මාස 5කට. මාස 5මාරකට ඒ මාස 5මාර රිමන්ඩ් වෙන අතරතුර තාත්තගේ තිබුණ ඉඩමක් විකුණලා අම්මගේ අයිතියට තිබ්බ තාත්තගේ ඉඩමක් විකුණලා අම්මා රට යනවා. අම්මා රට ගියාට පස්සේ මම තමයි තාත්තා අපතියට මේ මාස 5කට කලින් එළියට ගන්න. ඒ කියන්නේ නැති වෙන්න මාස 5කට කලින්. නැති වෙන මාස 2කට කලින් තමයි තාත්තා මං එළියට ගන්නෙ. ඊට පස්සේ අම්මා බය වුණා. අම්මා හොයන්න ගත්තා තාත්තා එළියට ඇවිල්ලා. අම්මා හැමතැනම හෙව්වා. අම්මගේ පවුලේ අයගෙන් හෙව්වා. අපි විදේශ ගමන් එකෙන් බැලුවා රට ගිහිල්ලා තියෙදි කියලා අපෙම හෙව්වා. ඊට පස්සේදී අපිට හම්බුණා මේ දෙන්න එකට ඉන්නේ කියලා. මේ අම්මගේ හොරමිනියයි අම්මයි. අම්මගේ ස්වාමි පුරුෂයයි මේ අම්මයි දෙන්න එකට ඩුබායි රාජ්‍යයේ ඉන්නේ කියලා අපිට ආරංචියක් ආවා. ඒ වෙනකොට ඔය ඩුබායි ඉඳන් JCB සමන් කියන පුද්ගලයා අපේ අම්මත් මේක අපේ තාත්තත් එක්ක පොඩ්ඩක් කතා බහ කරා. තරහක් තිබුණට එයාගේ හිතේ වෙන චේතනාවකින්ද මම දන්නේ නැහැ. නමුත් කතා බහ කරා. ඊට පස්සේදී ඔහොම ඔය සිද්ධිය වුණ දවසේ තාත්තගේ සිද්ධිය වෙච්ච දවසේ තාත්තා නැති වෙච්ච දවසේ අම්මාට අපි කිව්වේ නැහැ මල්ලි නංගි නැති වෙලා කියලා. අපි කිව්වේ තාත්තා විතරයි මැරිලා ඉන්නේ කියලා. ඊට පස්සේ අම්මා එදිනෙම ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට මේ ආවා. ඒ එනකොටත් අම්මා දන්නේ නැහැ. නමුත් තාත්තා නැති වෙලා පැය 3මාරක් දෙකක් විතර ගත වෙනකොට අම්මගේ account එකට JCB සමන් රුපියල් ලක්ෂ 2මාරක මුදලක් මේ යොමු කරලා තියෙනවා. මට සාක්ෂිය දුවගේ මට JCB සමන් මලගෙදරින් පස්සේ මට කෝල් එකක් අරන් කිව්වා දුකයි වෙච්ච දෙයට එහෙම විස්තර කිව්වා. ඒ විස්තර කියන අතරතුරදී තමයි කිව්වේ මට පොඩි ගාණක් මගේ අතේ තිබිලා මම අම්මට මේ ගාණ දැම්ම අම්මගෙන් වියදමට කීයක් හරි උමනා තිබුණොත් ඉල්ල ගන්න කියලා. ඊට පස්සෙ මම ඒක අපේ අම්මගෙන් ඇහුවා. මෙහෙම දැම්මද කියලා. අම්මා නෑමයි කිව්වා. පස්සේ මම ඔප්පු කරා මෙහෙම මට කිව්වා මේ ඇත්ත කියන්න කියලා. ඊට පස්සේ කිව්වා ඔව් කියලා. එතකොට අපි දන්නවා මම අම්මගෙන් අහද්දී අපි දන්නවා JCB සමන් මේ සිද්ධියට සම්බන්ධයි කියලා. ප්‍රධාන සැකකරුවෙක් වශයෙන් මට හිටියේ JCB සමන්.
එතකොට අපි දන්නවා එයා සම්බන්ධයෙන් මම ඒත් අම්මගෙන් ඇහුවා. අම්මා ඊට පස්සේ මට දුන්න උත්තරේ උඹ හිතනවාද උඹේ මගේ මහමිනිහේ ළමයි දෙන්නේ මම මරාගනීද කියලා. ඊට පස්සේ මං කිව්වා ඉතින් මම දන්නේ නැහැ. ඔයාගේ තිබ්බ තරහත් එක මම දන්නවනේ කියලා. ඊට පස්සේ කිව්වා මම එතකොට දන්නේ නැහැ JCB සමන් මේ සිද්ධියට සම්බන්ධයි කියලා. මම කිව්වා ඔයා බොරු කියන්න එපා. ඔයා අවුරුදු 17ක් පවුල් කෑවනේ. ඇයි ඔයා දන්නේ නැත්තේ JCB සමන් මෙහෙම අපේ තාත්තත් එක්ක තරහයි කියලා. ඊට පස්සේ කතාව ඉවරුණා. පස්සේ අපේ තාත්තා දැන් නැති වෙලා මාස 7ක් වෙනවා අදට. අදටත් මාත් එක්ක අපේ අම්මා කතා බහක් කරන්නේ නැහැ කිසිම. මම ඉස්කෝලේ යන්නේ මම ඔක්කොම පන්ති යන්නේ ඔක්කොම මට වියදම් කරන්නේ තාත්තගේ සහෝදරයන් සහ අම්මගේ සහෝදර සහෝදරියන් අම්මගේ දෙමව්පියෝ තාත්තගේ මගේ යාළුවෝ මගේ සහෝදරයන් තමයි මට වියදම් කරන්නේ. එතකොට මම පාසල් යන්නේ ඩී රාජපක්ෂ මැදමුල්ල විද්‍යාලයේ. ඒ ඉස්කෝලේ ගිහිල්ලා මම දැන් දවස් 3ක් වගේ වෙන්නේ මම කොළඹ ඇවිල්ලා මම මාසෙකට සැරයක් වගේ ඇවිල්ලා යනවා මම නැන්දලා ගෙවල් වල කොළඹ මම ගමේදී ඉස්කෝලේ යන්නේ අම්මගේ අක්කලා ගෙදර ඉඳලා. මම කොළඹ ආවට පස්සේ ඉතින් මම හැමදේම කතා බහ කරලා මගේ දුක බෙදාගෙන මම නැන්දලත් එක්ක මගේ සහෝදරයොත් එක්ක මම යනවා. මොකද මට එහෙ සහෝදරයොත් ඉන්නවා. නමුත් මම ඇවිල්ලා තාත්තගේ දේවල් කතා කරන්නේ මෙහෙදි. ඊ දිනේ රාත්‍රියේදී මට ජංගම දුරකථන ඇමතුමක් එනවා තාත්තගේ මිත්‍රයෙක්ගෙන් මෙන්න බලන්න පුතේ නිවුස් එකක් ගිහිල්ලා කියලා. පස්සේ මම නිවුස් එක බලනකොට මට ඇඬුණා. මොකද මම දන්නවා මගේ තාත්තා ඔහොම දෙයක් කරේ නැහැ කියලා. එදා ඔය වීඩියෝ පටය මට පෙන්නද්දි අම්මත් හිටියා මමත් හිටියා CID ගෙදී. අම්මගෙන් වෙනම ප්‍රශ්න කරේ. මගෙන් වෙනම ප්‍රශ්න කරේ. අම්මේ එවෙලි මට ඇහෙන බොරුවට කිව්වා මට හොඳටම මතකයි. නෑ සර් රෝග වෙන්න බෑ ඔය අනුර නෙමෙයි. ඔහොම ඉන්නේ නෑ කියලා. නමුත් ඊට පස්සේ මාව වාඩි කරලා ආයෙත් විනාඩි 5කට විතර අම්මව ගත්ත වෙනම කාමරයකට. ඒ අරන් එළියට බැස්ස මොනවද කතා කරේ කියලා මම දන්නේ නැහැ. අම්මා කියලා තියෙනව නේද තාත්තා ඕකේ කරේ තාත්තා තමයි ඉන්නට ගහන් ඉන්නේ කියලා. ඉන්නට අත ගහන් ඉන්නේ කියලා. මට 100%ක් ෂුවර් හරි ඉන්නට අත ගහන් ඉන්න එක සාමාන්‍ය පුරුද්දක් කියමුකෝ මිනිස්සෙක්. නමුත් මගේ ප්‍රශ්න අහන්නේද? CID එකෙන් මගෙන් අහනවා මේ වීඩියෝ එක දැක මේ වගේ තාත්තද කියලා. කිසිම වැරද්දකට නෙමෙයි අහු කරන්නේ මේ මගේ ඔයාගේ තාත්තද මේ ඉන්නේ කියලා. මම කියනවා නෑ. සර් වැරද්දකට අහුරත් කමන්නේ නෑ තාත්තා කරපු වැරද්දක් නම් දැන් තාත්තා කොහොමවත් නැති වෙලා ඉවරයිනේ කියලා. ඊට පස්සේ මගේ අම්මා කියලා තියෙන එක තමයි ඔය කියන්නේ. මට කියන්න තියෙන්නේ මෙහෙම. දැන් අපේ තාත්තගේ සිද්ධියට සම්බන්ධයෙන් JCB සමාන් තැඹිලිලා හිරු ඔය ගොඩක් කට්ටිය දැන් රටින් ඉඳන් අල්ලගෙන ආවනේ. නමුත් මම කියන්නේ ඇයි ඒගොල්ලොන්ගෙන් විතරක් නැවතුනේ? මට සාධාරණයක් ඉටු කරා. නමුත් මම කියන්නේ මේ ප්‍රශ්නේ සිද්ධියේ මගේ අම්මා ඉන්නවා. මට මුලින්ම සැකේ වගේ තිබ්බේ අම්මා. මොකද මේ තාත්තා නැති වුණාම ලක්ෂ 2කමාරක් දාන්නේ මොකද තාත්තා මරපු එක තමන්ගේ කියන්නේ ගැහණියට මගේ මවට මොකටද ලක්ෂ 2කමාරක් යොමු කරන්නේ? තාත් ඇවිල්ලා මලගෙදරදී දෙන්න 3 දිනෙටම කියලා තියෙනවා සාක්ෂි ඇතුව මම මේ කියන්නේ මට ඉතුරු වෙන්න ඕන එක නෙමෙයි ඉතුරුනේ කියලා. පවුලේ අයට ඇහිලා තියෙනවා. අම්මා කෝල් වලින් කියනවා. මට ඉතුරු වෙන්න ඕන එක නෙවෙයි ඉතුරුනේ මූව කොහොමද මම බලාගන්නේ හදාගන්නේ කියලා. ඒ කියන්නේ අම්මා ලංකාවට නිකන් දන්නේ නැහැ මල්ලී නංගි මැරලා කියලා. අම්මට ඕනුනේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මාවයි තාත්තවයි මරන්න. මොකද මමයි තාත්තයි හිටියොත් තමයි අම්මට ওই හොර සම්බන්ධතාවය ලංකාවේ කරගෙන යන්න බැරි. සම්පත් ප්‍රාමණයක කියන පුද්ගලයා සමග මගේ අම්මට හොර සම්බන්ධතාවයක් තියෙන කියලා මම ලිඛිතව කියනවා. මොකද මගේ S2කට දැක්ක වෙච්ච සිදුවීම් මගේ S2කට දැක්ක වෙන මොනවද උනේ කියලා එතන. ඒ වගේම ඒක සම්පත්ව සහ අපේ අම්මව මරයි කියන බයට තමයි මගේ තාත්තව මරන්න අපේ අම්මා සම්බන්ධ වුනේ. මම කියන්නේ නැහැ මේ මගේ මල්ලී නංගි මරන්න අම්මට උමනාවක් තිබ්බ කියලා අම්මා කෙනෙක් වශයෙන් මම දන්නේ නැහැ. නමුත් අපේ අම්මට උමනාව තිබ්බ මගේ තාත්තව මරන්න. මම ඒක හොඳාකාරව දන්නවා. තාත්තා ගොඩක් අසරණ අවස්ථා තියෙනවා. මම අසරණ අවස්ථා තියෙනවා. මම පාසල් යද්දි මගෙන් අහලා තියෙනවා ඕන තරම් දෙමෝපිය රැස්වීම වලට හැමෝගෙම එන්නේ අම්මලා. මගේ ආවේ තාත්තා. හැම තැනකදී මගේ තාත්තා මං අසරණ වුණා. මගේ තාත්තා මට තාත්තා කෙනෙක් වශයෙන් මගේ රජා. එයා වැරද්දක් කරා නම් එයාගේ පිටට වැරද්දක් පටවනකොට මට කමක් නැහැ. නමුත් මම කියන්නේ නොකරපු වැරද්දකට මේ නැති වෙලා ඉන්න මිනිස්සු වල්ලන්න එපා කියලා. එයා කිසිම වැරද්දක් කළා නැහැ එහෙම. එයා වැරදි කරලා නැහැ කියන්නේ වැරදි කරලා තියෙනවා. නමුත් ඔය 2012 දී ඔය නැති වුණා කියන පුද්ගලයාගේ සිද්ධියට කිසිම සම්බන්ධතාවයක් නැහැ මගේ තාත්තව. ඕගොල්ලන්ට පුළුවන් ওই ප්‍රශ්නේ දිගටම හොයන්න. මම කියන්නේ නැහැ දේශපාලඥයෝ වෙනුවෙන් නෙමෙයි මම කතා කරන්නේ. මම නැවත කියන්නේ මම කිසිම දේශපාලඥයෙක්වත් දේශපාලන පක්ෂයකටවත් නෙමෙයි මම මේ කතා කරන්නේ මගේ තාත්තා වෙනුවෙන්. මගේ තාත්තා නිර්දෝෂී බව තමයි මම මේ ඔප්පු කරන්නේ. එතකොට 2012 දී මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක්. බස් එකක කොන්දොස්තර කෙනෙක් මම හොරණ කොළඹ පාරේ. මට සාක්ෂියතෝම කියන්න පුළුවන් මගේ තාත්තා මේ වැඩේ කිසිම වෙලාවක කරේ නැහැ කියලා. මට කියන්න තියෙන්නේ මගේ තාත්තා මෙහෙම දෙයකට අල්ලන්න හේතුව මම කියන්නේ නැහැ කිසිම ආණ්ඩු පක්ෂයක් කියලා. නමුත් මේක ඇල්ලුවේ මගේ අම්මා.
මගේ අම්මට ඕන වෙන්නේ පොලිසිය එයා ගැන තියෙන සැකය ඉක්මනටම නැති කරලා දාන්න. දැන් මෙහෙම තමන්ගේ ස්වාමි පුරුෂයා මේ වැරද්ද කරා කියලා එයා තමන්ගේ ගැහණිය පිළිගන්නව නම් අනිවාර්යෙන්ම පොලිසියකට පුළුවන් පිළිගන්න. මොකද ළමයෙක් කියන්නේ අවුරුදු 16ක ළමයානේ මම. එතකනේ තාත්තා 2012 දී මට අවුරුදු 3යි. මට අවුරුදු 3ක ළමයෙක් බෑ ඒ කාලේ තාත්තා වඳුර ගන්න. ඇත්ත. නමුත් මට මගේ තාත්තා වඳුර ගන්න පුළුවන්. සහෝදර සහෝදරියන්ට තාත්තගේ අඳුර ගන්න පුළුවන්. ගැහණිය වශයෙන් එහෙම කරපු එක වැරදි. මගේ අම්මා හිටියට වැඩක් නැහැ. මගේ ගැන බලන්නේ නැහැ. මම තනියම හැදෙන්නේ මම කිසිම වැරද්දක් කරන්නේ නැහැ. මම කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් සාධාරණ ඉටු කරන්න කියලා විතරයි. අම්මව මම කියන්නේ හැම මාධ්‍යයකටම මම කියන්නේ මගේ අම්මව අත්අඩංගුවට ගන්න. මගේ අම්මව අත්අඩංගුවට අරගෙන මේ සම්පත් රාමනායක කියන පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන දෙදෙනාගෙම විමර්ශනයක් කරන්න. මම ඉල්ලා සිටිනවා බැගෑපත්ව මම ඉල්ලා සිටිනවා මගේ තාත්තා වෙනුවෙන් ඉදිරියටත් සාධාරණය කරන්න කියලා. ඔබ තමයි Facebook post එක සම්බන්ධයෙන් සියලුම කරුණු කියවනවා. ඔව්. ඒ කියන්නේ ඔබතුමා මේක කතාහරින් දැනෙන මොන ටැග් කරලාද මොනවද? ඔව් මම විශේෂ මාධ්‍ය ජාලා. ඒ කියන්නේ TV දෙරණ, TV හිරු, එතකොට සිරස TV, ස්වර්ණවාහිනී, එතකොට තව YouTube එක accounts මම ඔක්කොම ඒගොල්ලෝ ටැග් කරා. මොකද මට ඕන මගේ තාත්තා ඊයේ දිනේදී මේ ලංකාවේ ඉන්න නිකන් අර චූදිතෙක් බවට පත් වුණා. මට ඕන ඒ වැරද්ද මගේ තාත්තා කරේ නැහැ කියලා ඔප්පු කරන්න. මම ඒකයි මම හොඳට කල්පනා කරලා මට නිින්දක් නැතුව මම කල්පනා කරලා මම කරේ මගේ තාත්තා මේකට නිර්දෝෂී කියලා මම ඔප්පු කරන්න මම දැම්මේ. ඔය දැන් ඔය මරුණ කියන කෙනා 2012 නැති වෙලා තියෙනවා. 2012 නැති වෙච්ච එකට ඇයි මෙච්චර කාලයකට රජයකට බැරි වුණේ හොයාගන්න මරුව කෙනෙක්. මගේ අහිංසක තාත්තා මරුණට පස්සේ එයාගේ පිටට ඔක්කොම වැරදි දාලා කරන එක මං අහන්නේ හරිද? ඕනම කෙනෙක් හිතලා බලන්න ඒ වැඩේ වැරදි. ඕගොල්ලෝ හොඳට හොයලා බලලා කියන්න මගේ තාත්තා ඔයකට සම්බන්ධ නම් මම වැරද්ද පිළිගන්නවා. මට 100%ක් ෂුවර් මගේ තාත්තා ඔය වැරද්දට සම්බන්ධ නැහැ. මගේ තාත්තා කිසිම මිනිමරුමක් කළා නැහැ. මගේ තාත්තා කරපු වැරදි වලට තිබ්බ ආයුධ ළඟ තබා ගැනීම කරා, හූදු වලට පැනලා සල්ලි ගත්තා, එහෙම හරි කප්පම් ගත්තා, ඒ වගේ වැඩ කරා. නමුත් ඒ වැඩ වලින් කරෙත් මගේ තාත්තා ආයුධ ළඟ තබා ගත්තා නඩු 3-4ක්ම තියෙනවා. ඒ නඩු එයාට ඉන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ එයාට කොහොමද මේකේ ලංකාවේ කවුරු මොන පාර්ශවයෙන්ද කියලා මම දන්නේ නැහැ. කොහෙන් හරි ඇවිල්ලා පොලිසිය වලින් චෙක් කරනවා. වැරදි තිබ්බ මිනිස්සෙක් නමුත් වැරද්දක් නොකර පොලිසියකින් චෙක් කරනකොට ඕනම කෙනෙක් වැරද්දට පෙළඹෙනවා. මගේ තාත්තා වැරදි නැහැ කියලා මම කොයිලාවත් කියන්නේ වැරදි තියෙනවා. නමුත් මෙම වැරද්ද තාත්තා කරලා නැහැ. කිසිම මිනිස්සෙක්ගේ ජීවිතයකට තර්ජනයක් මගේ තාත්තා කරලා නැහැ. කිසිම දූෂණ මංකොල්ල නඩුවක් මගේ තාත්තට සම්බන්ධයෙන් නැහැ. මගේ තාත්තා සම්බන්ධයෙන් තියෙන්නේ ආයුධ නඩුත් පමණයි. කිසිම මර්ඩර් එකක සම්බන්ධයක් මගේ තාත්තගේ නැහැ. මම ඒක හොඳට කාරවම දන්නවා. මොකද තාත්තා මොන දේ කරත් මට කියනවා. ඉතින් මට එච්චරයි කියන්න තියෙන්නේ. මම මේ සිද්ධිය සම්බන්ධයෙන් සියලුම දේවල් සත්‍ය ප්‍රකාශ කරේ. මම ආයෙ පාරක් නැවත ඉල්ලා සිටිනවා මගේ අම්මව ජේ.කේ. අනීෂා බෙත්මි කියන මගේ අම්මව අත්අඩංගුවට ගන්න සහ සම්පත් රාමනායක කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට අරගෙන විශේෂ විමර්ශනයක් සිදු කරන්න. මම ඕනම තැනකට එන්න ලෑස්තියි ඒ තාත්තා වෙනුවෙන් සාක්ෂි දෙන්න. තාත්තා වෙනුවෙන් මම දන්න දේවල් තියෙනවා. මට මාධ්‍ය ඉදිරියේ කියන්න බැරි දේවල් මම ඇත්තම සිදුවීම් කියන්නම්. මගෙන් සාක්ෂි ගන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම සාක්ෂි දෙනවා. අම්මවයි සම්පත් රාමනායක කියන කෙනාව අත්අඩංගුවට ගන්න. විශේෂ විමර්ශනයක් කළා බලන්න. ඇයි මේගොල්ලොන්ට මෙහෙම සල්ලි යොමු කරේ? ඒ වෙනකොට JCB සමන් එක්ක වැඩ කරා මේ ඔය සම්පත් රාමනායක කියන පුද්ගලයා. මම දන්න තරමේ මේ ලංකාවේ ඉද්දි ඔය JCB සමන් එක්ක කුඩු වයිස් ප්‍රවාහනය කරද්දි උගේ සමන්ගේ බස් එකේ වාහනේ ඩ්‍රයිවර් තමයි සම්පත් කියන්නේ. අපේ තාත්තගෙන් අයින් වුණාට පස්සේ සම්පත් ලංකාවේ ඉද්දි කරේ උගේ වාහනවල බඩු ප්‍රවාහනය කරපු එක. ඒ කියන්නේ අයිස් මත්ද්‍රව්‍ය හැමදේම ප්‍රවාහනය කරපු එක. ඊට පස්සේ තමයි තාත්තා එළියට එන්න මාස 3ක් විතර ලං කරලා තමයි ඌ රට ගියේ. ඊට පස්සේ අම්මත් ඒ රටටම ගියා. අපි හොයාගත්තා ඩුබායි ගියේ කියලා අම්මා ඩුබායි රාත් ඉඳලා පැමිණි අපි ටිකට් චෙක් කරා ඔක්කොම પાස්පෝර්ට් එහෙම. අම්මගේ විදේශ ගමන් තහනමක් තියෙනවා කියලා මම දැනට දන්නේ විදියට හරියට දන්නේ නැහැ. මම නැවත වතාවක් ඉල්ලා සිටින්නේ මගේ තාත්තා මේ වරදට සම්බන්ධ නැහැ. මගේ තාත්තා නිර්දෝෂී. මගේ තාත්තා වෙනුවෙන් සාධාරණයක් කරන්න අම්මව රිමන්ඩ් කරන්න. මේක දැන් මාධ්‍යවල යනවා. ඔව්. ඔබතුමාගේ මූණ වහන්න ඕනද මේක? නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයා මගේ මූණ දාන්න. මොකද මම කිසිම අසත්‍යයක් ප්‍රකාශ කරන්නේ නෑ. මට මූණ වහලා බොරු කරලා වැඩක් නෑ. මගේ තාත්තා වෙනුවෙන් මම ඇත්ත කතා කරන්නේ. ඔයා මේක එළියට දාන්න. කිසි ප්‍රශ්නයක් නෑ. හරි. ඔබතුමා සමාජ ජාලවල දාපුන්ද ප්‍රධාන පංචායතන ටැග් කළා දැමීම මීඩියා ආයතනවලින් ඔබතුමාව මේ විදිහට හම්බෙන්න. ඔව්. හරි. ඒක නිසා ඔබතුමාගේ මූණ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නැහැ. මොකද මට ඔව් ඔව් මම වගකීම ගන්නවා. මොකද මගේ තාත්තා නිර්දෝෂී කියලා මම ඕන වෙලාවක පෙනී සිටිනවා. තාත්තා කරපු වැරද්දකට තාත්තා වැළුවට කමක් නැහැ. නමුත් නොකරපු වැරද්දකට මෙහෙම තාත්තා වළනට මම කැමති නැහැ. ඔව් මම කියන්නේ දැන් මරලා කියන කතාව මේ. ඔව්. ඒ කතාව නේ. ඒ කියන්නේ මේ මරලා කියන්නේ දැන් ඔය 2012 නැති වුණා කියන පුද්ගල රගර් ක්‍රීඩකයාව ඒ ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් මගේ පියාණන්ට කිසිම සම්බන්ධතාවයක් නැහැ. මට එච්චරයි කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් සමාජ මාධ්‍ය ජාලාවල යනවා මගේ තාත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් කියලා. මගේ තාත්තා කිසිම දිනයක කිසිම විටක
කිසිම මත්ද්‍රව්‍යයක් භාවිත කරලා නැති පුද්ගලයෙක්, මත්ද්‍රව්‍ය වෙළඳාම් කරපු නැති පුද්ගලයෙක්. මොකද මගේ තාත්තා මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙසම මේ ක්‍රියාකාරීත්වය කරා. ඒ කියන්නේ සමන්ලට ඔය මිද්දිනේ දකුණු පළාතේ කිසිම මත්ද්‍රව්‍ය බෙදා හරින්න එකට බෙදා හරින්න සිදු කරන්න දුන්නේ නැහැ. තාත්තා ඔත්තු දෙනවා, තාත්තා ළඟ පොලිසියට බාර දෙනවා. ඇඹිලිපිටියේ පොලිසියට කුඩු කිලෝ 100ක් අල්ලලා දුන්නා මගේ තාත්තා. ඒ ප්‍රශ්නෙට තාත්තට එකවරකුත් වෙඩි තිබ්බා. දෙදෙම තුවාලයක්වත් උනේ නැහැ. එහෙම තාත්තා මත්ද්‍රව්‍ය වලට ගොඩක් විරෝධීතාවය. මත්ද්‍රව්‍ය විරෝධීකයා. එයා මත්ද්‍රව්‍ය මුකුත් බොන්නෙත් නැහැ, බීලත් නැහැ. ඒ වගේම වෙළඳාම් කරෙත් නැහැ. මට එච්චරයි ඉතින් දැන් කියන්න තියෙන. මට ඒක අමතකුණා කලින් පාර කියන්න. මගේ තාත්තා කිසිම දූෂණ නඩුවක්, මංකොල්ල නඩුවක්, මිනීමැරුම් නඩුවක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නෙමෙයි. මගේ තාත්තට තිබ්බ නඩු ආයුධ පනත්, ඌදු වල සිටීම, ඒ වගේ නඩු තමයි මගේ තාත්තට තිබ්බේ. ඒ වගේම මගේ මල්ලිටයි නංගිටයි මගේ සහෝදරයෝ දෙන්නටත් මගේ තාත්තටත් සාධාරණයක් කරන්න කියලා තමයි මම කියන්නේ නැවත වතාවක් කියලා සිටිනවා.